අල්ල හැරෙන්නේ දැන් මේ බලමු අපි මේ බකට් වලට කොහොමද values assign වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මේ බකට් එකට value assign වෙන්නේ අපි මේකේ binary form එක ගන්නවා. අපි දැන් මේ 4 කියන එක එන්නේ කොහොමද කියලා බලමු. එතකොට මේ 4 binary form එක ඇවිල්ලා 1 බිංදුව බිංදුව. දැන් එතකොට මෙතන අපි බලන්නේ binary form එක මොන බකට් එකකටද දෙන්නේ කියලා. මේ global depth එක තමයි කියවෙන්නේ කොච්චර බිට් ගාණක් අවසානයේ ඉඳලා අපි කන්සිඩර් කරනවද කියලා බකට් එක මොන බකට් එකකටද දෙන්නේ කියලා. දැන් මෙතන global depth එක 2යිනේ. ඒ කියන්නේ මේ අවසාන බිට් දෙක තමයි තීරණය වෙන්නේ මොන බකට් එකකටද මේ hash value එක යන්නේ කියලා. ඒ කියන්නේ දැන් මේකේ අවසාන value දෙක බිංදුව බිංදුව කියන්නේ මේ බිංදුව බිංදුව පොයින්ට් වෙලා තියෙන්නේ මෙන්න මේ බකට් එකට. ඒ කියන්නේ 4 යන්නේ මෙන්න මේ බකට් එකට. හරිද? දැන් මේ 12 කියන එකේ hash value එක මේ 12 කියන එකේ value එක 1 බිංදුව බිංදුව. global depth එක 2යි. ඒ කියන්නේ අපි අවසාන බිට් දෙක තමයි සලකන්නේ. එතකොට මේ 12 කියන hash value එක කියන්නේ bucket A කියන bucket එකට. එතකොට මේ විදිහට අපි මේ bucket එක පුරවගෙන යනවා මුලින්. සාමාන්‍යයෙන් මෙතන මුලින්ම ප්‍රශ්නේ එන්නේ අපිට මේ bucket එක full වුණාම. දැන් මෙතන මේ 16 කියලා තියෙනවනේ. මේ 16න් පස්සේ මේ bucket එකට මොකක් හරි value එකක් එනවා නම් ඒක මෙතනට දාන්න බෑ. මොකද මේ bucket එක overflow වෙනවා. මේකේ තව ඉඩ නැහැ. අන්න ඒ වගේ වෙලාවට තමයි අපි මේකේ bucket එක split කරන්නේ. ඒ කියන්නේ දැන් මෙතනදී දැන් අපි 16 තියෙනවා. දැන් අපිට 20 කියන value එක 20 කියන value එක add කරන්න ඕනේ. එතකොට ඒකෙත් අවසාන bit එක අපි සලකන්නේ අවසාන bit එක බැලුවාම මේ මෙතන 20 දාන්න බෑ. ඉඩමදි. අන්න ඒක හින්දා අපි මෙතනදී මේ bucket එක split කරනවා. ඒ කියන්නේ දැන් මේ bucket එක split වෙනවා. මේ split වෙද්දී අපි බලනවා local depth එකයි global depth එකයි සමානද කියලා. local depth එකයි global depth එකයි සමාන නම් අනිවාර්යෙන් මේ directory එකත් double වෙනවා ඒ වෙලාව split වෙන වෙලාවෙදී. හදිස්සියවත් මේ local depth එක අඩුයි නම් global depth එකට වඩා ඒ වගේ වෙලාවක මේ directory එක double වෙන්නේ නැහැ. ඒ තියෙන විදිහටම directory එක වෙනවා. දැන් මේක කරද්දී ඔයගොල්ලන්ට තේරෙයි. දැන් අපේ directory එක තියෙන්නේ මෙන්න මෙහෙම. ඒ bucket ටික තියෙන්නේ මෙහෙම. දැන් මේවා point වෙලා තියෙන්නේ local global depth එක තාම 2. මේවත් local depth එක 2. එතකොට මෙයා බිංදුව බිංදුව මෙයා point කරන්නේ මෙන්න මේ bucket එක. මෙයා බිංදුව 1 මෙයා point කරන්නේ මෙන්න මේ bucket එක. මෙයා 1 බිංදුව මෙයා point කරන්නේ මේ bucket එක. එතකොට මෙයා 1 1 මෙයා point කරන්නේ මෙන්න මේ bucket එක. එතකොට දැන් මෙහෙම value ටික add වෙගෙන යද්දී අපිට මෙතන දෙනවා 20 කියන value එක. ඒක 1 බිංදුව 1 බිංදුව බිංදුව අවසාන bit දෙක සැලකුවා මොකද මෙතන global depth එක 2යි. එයාව මෙතනට දාන්න බෑ. ඒක හින්දා අන්න ඒ වගේ වෙලාවට තමයි මේ අපි මේ split කියන දේ කරන්නේ. එතකොට මෙන්න මෙහෙම දැන් global depth එකයි local depth එකයි සමානයිනේ. ඒක හින්දා අපි මෙතනදී split කරද්දී directory එක double කරනවා. ඒ කියන්නේ දැන් directory එකේ 4යි තියෙන්නේ. දැන් මේක 8ක් වෙනවා. 8ක් වෙනවා. මේ bucket ටික එහෙමම අර කලින් 4ම තියෙනවා.
මීට අමතරව අපේ අර දැන් බකට් A කියන එක ෆුල් වුණානේ. එයා දැන් ඉතුරු ඉඩ ටික හදාගන්න බකට් A2 කියලා එකක් එනවා මෙතන. මෙතන බකට් A2, මෙතන බකට් A. අනිත් බකට් ටික එහෙමමයි තාම. මොකද ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ තාම මේ ෆුල් බකට් ෆුල් වුණාට ඒක ඕවර්ෆ්ලෝ වෙලා නැහැ. මොකද ඊට අමතරව වැලියු එකක් මෙතන තාම ඇඩ් වෙන්න ඇවිල්ලා නැහැ. ඒ බකට් ටික තාම එහෙමම තියෙනවා. ඒ වගේ වැලියු ටිකක් තාම එහෙමම තියෙනවා. දැන් මෙතනදී විශේෂ දෙයක් වෙනවා. දැන් මේ බකට් එක ස්ප්ලිට් වෙනවනේ. බකට් එක ස්ප්ලිට් වෙනවා. ලෝකල් ඩෙප්ත් එකයි ග්ලෝබල් ඩෙප්ත් එකයි සමාන වෙලා තිබේ 2යි 2යි. දැන් මේක 3ක් වෙනවා. ස්ප්ලිට් වුණාම. එතකොට එයාගේ බකට් A2 එකත් 3ක් වෙනවා. දැන් ඩිරෙක්ටරි එක ඩබල් වුණා. ඒ කියන්නේ ඒක 3 වෙනවා. දැන් මෙතන ඉඳන් අපි අවසාන බිට් 3ම සලකනවා වැලියු එකක් ඇඩ් කරද්දී මේ බකට් වලට. දැන් මෙතනත් විශේෂ දෙයක් තියෙනවා. දැන් මෙයා පොයින්ට් දැන් අපි ගත්තොත් මෙතනදී මෙයා බිඳුව කියන එක පොයින්ට් කරන්නේ. දැන් මෙයා බිට් 3ක් පෙන්වනවා. එතකොට මෙයාගේ අවසාන බිට් එක. මෙතන බිට් එක අපි දැන් 3 සලකද්දී මෙයා 1 වෙන්නත් පුළුවන්, බිඳුව වෙන්නත් පුළුවන්. එතකොට මේකේ බිඳුව පාර්ට් එක රිප්‍රසන්ට් කරන්නේ මෙන්න මේ උඩ බකට් A. එයාව තමයි පොයින්ට් වෙලා තියෙන්නේ. එතකොට මෙයාගේ බිඳුව කියන පාර්ට් එක මෙන්න මේ බකට් A2 කියන එක කෙනාට තමයි පොයින්ට් වෙලා තියෙන්නේ. එතකොට දැන් දැන් මේකේ තිබ්බ අනිත් data ටික මෙන්න මේ data ටික එහෙම්මම එනවා. ඒව තාම ප්‍රශ්නයක් නැහැ අපිට මේ මොකද ඒ බකට් තාම ෆුල් වුණාට මේ බකට් එකේ ඉඩමදි වෙන ප්‍රශ්නයක් වෙලා නැහැ. එතකොට ඒගොල්ලෝ තාම 1 5 21 13 ඒගොල්ලෝ එහෙමම තියෙනවා. මෙතන 10 මෙතන 15 7 19. එතකොට මේ උඩ බකට් එකේ ෆුල් වෙලා හින්දා තමයි මේ අපිට ස්ප්ලිට් කළා මෙහෙම කරන්න උනේ. දැන් මෙතන මේ තියෙන වැලියු ටික දැන් මෙතන අපි අවසාන බිට් දෙකෙන් කන්සිඩර් කරලානේ මේක බෙදුවේ. එතකොට මෙයා බිඳුව කියන එක තමයි කන්සිඩර් කරේ. දැන් මෙතන තියෙන සමහර වැලියු තියෙන්න පුළුවන් අග බිඳුව වෙන්න පුළුවන්. මොකද ඒ වුණාට තුන්වෙනි බිට් එක සැලකුවහම මෙතන තියෙන පුළුවන් එක හරි බිඳුව හරි. ওই දෙකේ එකක් තියෙන්න පුළුවන් මේ. ඒ කියන්නේ මෙයා තුන්වෙනි බිට් එක වෙන්නත් පුළුවන් බිඳුව වෙන්නත් පුළුවන්. එතකොට ඒක සලකලා මෙන්න මේ තියෙන මෙන්න මේ බකට් එක අපි ආයි මෙන්න මෙතනදි බෙදනවා. මෙන්න මේ දෙන්නට. එතකොට අපේ තිබ්බේ 4 12 32 16 කියන වැලියු ටික. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ බයිනරි ෆෝම් එක ගත්තොත් මෙයාගේ බයිනරි ෆෝම් එක ගත්තොත් 4 කියන්නේ 1 දැන් මෙයා මේ 1 පොයින්ට් කරලා තියෙන්නේ බකට් 2 A2. එතකොට එතෙන්ද තමයි 4 එන්නේ. ඊට පස්සේ අපි දැන් 12 ගත්තොත් 8යි 4යි 12යි බිඳුව. එතකොට එයාගේ අන්තිම බිට් තුන සලකන්නේ දැන්. එහෙම සැලකුවාම එයත් එන්නේ පල්ලෙහා. මෙන්න මෙතනට 12ට. එතකොට අපි මේ 32 සැලකුවොත් 32 එන්නේ 1යි 0.0.0.0. එතකොට අපි අන්තිම බිට් තුනනේ දැන් සලකන්නේ. ඔන්න අන්තිම බිට් තුන සැලකුවාම එයා 0.3. ඒ කියන්නේ එයා එන්නේ මෙන්න මේ උඩ බකට් එක. ඊට පස්සේ 16 බැලුවොත් 16ත් එහෙමයි 1.03ක්. එතකොට අග බිට් තුන සැලකුවාම එයත් එන්නේ මෙන්න මෙතනට. මෙන්න මෙතනදී අපි පිළිවෙල සැලකන්නේ එහෙම සාමාන්‍ය විදිහට දාන්න. දැන් මේ බකට් එකේ ඉඩ හැදුනා. එතකොට දැන් මේ බකට් B, බකට් C, බකට් D තාම ස්ප්ලිට් වෙලා නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ තාම අර මේ ඕවර්ෆ්ලෝ වෙලා ඒගොල්ලන්ට ඉඩ මදි වෙලා එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒකින්ද ඒගොල්ලෝ ස්ප්ලිට් වෙලා නැහැ. ඒකින්ද තාම ඒගොල්ලන්ගේ ලෝකල් ඩෙප්ත් එක 2යි.
මේ ස්ප්ලිට් වෙච්ච එක්කෙනාගේ විතරයි ලෝකල් ඩෙප්ත් එක එකකින් වැඩි වෙන්නේ. එතකොට දැන් මේගොල්ලන්ගේ දෙක හින්දා මේගොල්ලෝ දැන් පොයින්ට් කරන්නේ තාම මෙන්න මේ පිටිපස්සේ බිට් දෙකෙන්. ඒ කියන්නේ දැන් බකට් B රිප්‍රසන්ට් කරන්නේ 0.1යි. එතකොට මෙතන අපි මේ පොයින්ට් එක අදින්නේ අග බිට් දෙක බලලා. මේ දෙකනේ තියෙන්නේ. එතකොට 0.1ත් මෙයාට තාම පොයින්ට් වෙනවා. 1.1ත් මෙයාට තාම පොයින්ට් වෙනවා. දැන් මෙතන බැලුවොත් බකට් C එයා 1.1ත් පොයින්ට් වෙනවා. 1.1ත් පොයින්ට් වෙනවා. එතකොට මේ බකට් D ගත්තොත් එයාට 1.1ත් පොයින්ට් වෙනවා. 0.1ත් දැන්ට පොයින්ට් වෙනවා. ඒ ටික තේරෙනවද? ඒ ටිකේ මොනවාට ප්‍රශ්න තියෙනවද? ඒ ටිකේ ප්‍රශ්න තියෙනවද මොනවා හරි? කටින් ප්‍රශ්න නැහැනේ. ඊට පස්සේ දැන් මේකේ අපි ඒ විදිහට ඊළඟ වැලියුත් ඇඩ් කරමු. එතකොට දැන් මේකේ 13 තියෙන්නේ. දැන් මේකට අපි කියමුකෝ දැන් මෙතන ඊළඟට එන්නේ හරි මෙන්න මේ වගේ 9 ඇඩ් කරනවා කියන්නේ දැන් අපේ ග්ලෝබල් ඩෙප්ත් එක 3යි. ඒ කියන්නේ අපි අන්තිම බිට් 3ම සලකනවා මේ වගේ වෙලාවක. එතකොට දැන් 9 කියන්නේ එක බිඳුව එකනේ. ඔන්න අන්තිම බිට් 3. එතකොට මෙයා එන්නේ අපි බලමු පොයින්ට් කරලා තියෙන කාටද කියලා. 0.1 පොයින්ට් කරලා තියෙන්නේ මේ බකට් B ට. දැන් මේ බකට් B ට 9 කියන එක ඇඩ් කරන්න බෑ. යා ඕවර්ෆ්ලෝ වෙනවා. මොකද මේ බකට් එකේ ඉඩමදි. එතකොට දැන් මෙතනදී අපි මේ බකට් B එකට ස්ප්ලිට් කරනවා. ඒ කියන්නේ බකට් B සහ බකට් B2 කියලා තව එකක් හැදෙනවා. දැන් මෙතනදී බැලුවොත් දැන් අපි කලින් බකට් එක ස්ප්ලිට් කරද්දී අපේ ඩිරෙක්ටරි එක ඩබල් වුණා. ඒ මොකද මේ ග්ලෝබල් ඩෙප්ත් එකක් දෙක තිබ්බේ ලෝකල් ඩෙප්ත් එකක් දෙක තිබ්බේ වෙලාවේ. අන්න ඒ දෙකම සමාන නම් විතරයි ඩිරෙක්ටරි එක ඩබල් වෙන්නේ බකට් එකක් ස්ප්ලිට් වෙද්දී. දැන් මෙතනදී මේ ලෝකල් ඩෙප්ත් එක දෙකනේ තියෙන්නේ. ග්ලෝබල් ඩෙප්ත් එක තුන වුණාට ලෝකල් ඩෙප්ත් එක දෙක. අන්න ඒ වගේ වෙලාවක බකට් එක ස්ප්ලිට් වෙනවා. බකට් එතන හැදෙනවා බකට් B2 කියලා. ওই බකට් එක ස්ප්ලිට් වුණාට දැන් මේ බකට් B ට පොයින්ට් වෙන වැලියු මේ දෙකක් තියෙනවනේ. ඩිරෙක්ටරි එකේ කොටස් දෙකක්. මේ කොටස් දෙකෙන් එකක් දීලා අපිට පුළුවන් මේ ප්‍රශ්නේ විසඳන්න. ඒක හින්දා මේ වෙලාවේදී ඩිරෙක්ටරි එක ඩබල් වෙන්නේ නැහැ. බකට් එක ස්ප්ලිට් වෙද්දී මේ ලෝකල් ඩෙප්ත් එක 3 වෙනවා. මෙතන ලෝකල් ඩෙප්ත් එක 3 එනවා. ඊට අමතරව ඩිරෙක්ටරි එකේ මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. මොකද දැන් අපි මේක ස්ප්ලිට් කරද්දි තිබ්බේ මේකේ ලෝකල් ඩෙප්ත් එක 2යි ග්ලෝබල් ඩෙප්ත් එක 3යි. දැන් ඔන්න අපි 9 ඇඩ් කරමු මේකට. එතකොට මෙතනදි වෙන්නේ ඩිරෙක්ටරි එක මේ විදිහටම තියෙනවා. ඩිරෙක්ටරි එක මෙහෙමම තියෙනවා. අපේ බකට් ටික මෙහෙම එන්නේ. බකට් A, බකට් B, බකට් C එනවා. බකට් D එනවා. මීට අමතරව දැන් අපේ කලින් බකට් A2 කියලා එකක් ආවා. දැන් ඊටත් අමතරව බකට් B2 දැන් ස්ප්ලිට් වෙච්ච එක්කෙනා එනවා. දැන් බකට් A2 අපි දන්නවා A2 දෙන්නම අපි දන්නවා කලින්ම ලෝකල් ඩෙප්ත් එක 3යි. එතකොට මේ බකට් B දැන් මෙයත් ස්ප්ලිට් වුණා.
මෙයාගේ ලෝකල් ඩෙප්ත් එක තිබ්බේ 2යි. දැන් මෙයා ස්ප්ලිට් වෙච්ච හින්දා එකකින් වැඩි වෙනවා 3යි. එතකොට මේ බකට් B2 මෙයා ස්ප්ලිට් වෙච්ච හින්දා මෙයාගේ දැන් ලෝකල් ඩෙප්ත් එක 3යි. මේ අනිත් අයට තාම එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒකින්ද බකට් C බකට් D තාම ලෝකල් ඩෙප්ත් එක 2යි. නන්දී එතකොට මේගොල්ලන් පොයින්ට් වෙන්නේ ඔව් කියන්නේ. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් හය ආවුත් කොතනද දෙන්නේ? අර අතන බකට් C වලට එන්න ඕන. හරිද? ඔව් 6 තියෙනවද මෙතන? හය නෑ. හරි හරි. ඔය 6 නිකන් වැලියු එකක් හරි. ඒක එන්න ඕන C එකට. හරිද? ඔව් හරි 1යි බලන්න 1යි බිංදුව. එතකොට බලන්න ඕන මේ අර ලෝකල් ඩෙප්ත් එකේ තියෙන එකද බලන්න ඕන නැත්නම් ග්ලෝබල් එකේද? මෙහෙමයි දැන් ග්ලෝබල් ඩෙප්ත් එකෙන් තමයි අපි කොතනටද යන්නේ කියන එක බලන්නේ. දැන් අපි මෙතනදී assign කරලා තියෙනවනේ මේ කොහොමද යන්නේ කියලා. අපි මේ ග්ලෝබල් ඩෙප්ත් එකේ තියෙන බිට් ගානෙන් තමයි මේ බිට් කොච්චර සලගන්න ඕනද කියලා අගේ ඉඳන් බලන්නේ. එතකොට දැන් 6 කියන්නේ 1.1 නේ. නෑ 1 බිංදුවනේ. හරිද? දැන් මුලින් අපි මේ බයිනරි වැලියු එක ලියා ගන්න. 1 බිංදුව. දැන් මේකේ ග්ලෝබල් ඩෙප්ත් එකෙන් තමයි බලන්නේ අපි කොච්චර බිට් ගානක් සලකනවාද කියලා අගේ ඉඳන්. දැන් අගේ ඉඳන් අපි බිට් 3ක් සලකනවා. මෙයා 6 වැලියු එක හැෂ් වැලියු එක 6. එතකොට දැන් මෙයා දැන් බලන්න ඕගොල්ලෝ 1 බිංදුව කියන එක්කෙනාව පොයින්ට් වෙන්නේ මොන බකට් එකකටද? මේ තියෙන 1 බිංදුව. මෙන්න මෙයා පොයින්ට් කරන්නේ බකට් C නේ. අන්න එහෙම තමයි බකට් එක කියන්නේ කොහොමද කියලා හොයාගන්නේ. දැන් මේ බකට් එකේ ඉඩ තියෙනවනේ. එතකොට මෙයාට මෙහෙම 6 එන්න පුළුවන්. අර අලුතෙන් හැදෙන බකට් අර පරණේවට පොයින්ට් වෙනවානේ. ඔව් පරණේවට පොයින්ට් වෙනවා. දැන් මේක හදිසියවත් ස්ප්ලිට් වුණොතින් එතකොට අන්න ඒ වෙලාවට මේ පල්ලෙහා පොයින්ට් එක ගැලවිලා බකට් C2 කියලා ඒ බකට් එක පොයින්ට් කරන්න යනවා. පැහැදිලිද? yes thank you හරි. මොනවාරි ප්‍රශ්න තියෙනවද? දැන් මෙතන බකට් C එයා බකට් D. දැන් අර විදිහටම වැලියු ටික එනවා. දැන් අපි කොහොමද මෙයා පොයින්ට් උනේ මෙහෙම අනිත් අයවත් නෝමල් විදිහටම පොයින්ට් වෙනවා. ඒ කියන්නේ මෙයා බිංදුව මේ 1.0 බකට් A2 පොයින්ට් කරනවා. මෙතනදී වෙන එකම වෙනස දැන් මේ B ට පොයින්ට් වෙලා තිබ්බනේ දෙකක්. 0.1යි 1.1යි. මේකේ 0.1 කියන එක තාමත් B ට පොයින්ට් කරන ගමන් මේ පල්ලෙහා තියෙන 1.1 කියන එක්කෙනාව අපි දෙනවා බකට් B2ට. මෙන්න මේ. දැන් බකට් B2 පොයින්ට් කරන්නේ 1.1. පැහැදිලිද? තාම මේ දෙන්නව පොයින්ට් කරන්නේ අර විදිහටම තමයි. බකට් C බිංදුව 1 බිංදුවත් C ව තමයි පොයින්ට් කරන්නේ. 1 බිංදුවත් C ව තමයි පොයින්ට් කරන්නේ. මොකද තාම මේගොල්ලන්ව ස්ප්ලිට් වෙලා නැහැ. මේගොල්ලන්ගේ ලෝකල් ඩෙප්ත් එක මේ ග්ලෝබල් ඩෙප්ත් එකට වඩා එකක් අඩුයි. ඒකින්ද මේ තාම එක බකට් එකකට පොයින්ටර්ස් දෙකක් තියෙනවා. මේ 1 බිංදුවයි බිංදුව 1 අර වැලියුස් ටික ඔක්කොම ඒ විදිහටම පිරෙනවා මේ බකට් D විතරක්. දැන් අපි අලුතෙන් හැදිච්ච බකට් D බකට් B2 අතර බෙදිලා යනවා. ඒ කියන්නේ දැන් අපි ඇඩ් කරේ 9නේ. අපි ඇඩ් කරන්න ගියේ 9. දැන් අපි බලනවා මෙතන දැන් මේ තියෙන ටික මෙහෙමම තියෙනවා. ඒ කියන්නේ 32යි 16යි මේ බකට් එකෙත් මෙහෙමම තමයි. මොකද ඒවට දායි වෙනසක් වෙන දෙයක් නැහැනේ. දැන් අපි මේ 9 ඇඩ් කරන ක්‍රමයේ තමයි බලන්නේ. 32යි 16යි බකට් C ගත්තොත් එයාගේ 10 තියෙනවා. බකට් D ගත්තොත් එයාගේ තියෙනවා 15යි 7යි 19යි. බකට් A2 උතර අපි කලින් බෙදුව A ට ගිහින්මම තියෙනවා. ඒ කියන්නේ 4යි 12යි. දැන් මේ බකට් B තමයි මේ B B2 අතර බෙදලා යන්නේ. එතකොට දැන් B ගේ තියෙන අගයන් ටික 1යි 5යි 21යි 13. මේ
1යි 5යි 21යි 13යි දැන් අපි අලුතෙන් 9ක් දෙන්න හදනවා. ඒ ටික මෙන්න මේ විදිහට බයිනරි වලින් ලියාගෙන දැන් මේක 1 වෙනවා. ඒ කියන්නේ 1නේ. ඉස්සරහට අපි බිංදු දෙකක් දාගමු. අන්තිම බිට් 3නේ සලකන්නේ. එතකොට මේ අන්තිම බිට් 3. බිංදුව බිංදුව 1. එතකොට මේ බිංදුව කියන එක කියන එක පොයින්ට් කරන්නේ බකට් B. ඒ කියන්නේ 1 එන්නේ මෙන්න මෙතනට. දැන් අපි 5 ගත්තොත් 1යි 1යි බිංදුව. ඒ කියන්නේ මේ අන්තිම බිට් 3 සලකන්න. 1.1 පොයින්ට් කරන්නේ බකට් B2. ඒ කියන්නේ 5 එන්නේ මෙතනට. එතකොට අපි බලනවා 21. 21 එන්නේ 20යි 21යි මෙතන බිංදුවක් වෙනවා මෙතන බිංදුව. අන්තිම බිට් 3 සලකන්නේ. එතකොට යත් එන්නේ මෙතනට. පැහැදිලිද? දැන් අපි 13 ගත්තොත් 8යි 4යි 12යි 13. බිංදුව 1.1. කියන්නේ 13 ඉන්නේ මෙතනට. ඊට පස්සේ 9 එනවා. 9 කියන්නේ 8යි 1යි. එතකොට එයාගේ අන්තිම බිට් තුන 0.1යි. ඒ කියන්නේ 9 එන්නේ මෙන්න මෙතනට. පැහැදිලිද? මේ තියෙන්නේ එහෙම බෙදිලා ආපු සම්පූර්ණ වගුව. ප්‍රශ්න තියෙනවද මොන හරි? ඔන්න ඔය concept එකෙන් තමයි මේ extendable hashing දිගටම යන්නේ. මොන හරි ප්‍රශ්න තියෙනවද? මේ කට්ටියට තේරුණාද ආයිසරයක් එහෙම කරන්න ඕන පොඩ්ඩක් කියනවාද? සඳුන්නයි මොකද තාත්තේ? හලෝ සඳුන්නයි නැද්ද? නදුන් මොකද තාත්තා තේරුණාද ආයි මොන හරි දැනගන්න දෙයක් තියෙනවද? ඒ අර අන්තිමට තියෙන ප්‍රශ්නේ කරනවා යවුන්නේ. ඒක සුපිරියටම තේරෙන්නේ. හරි ඒක කරමු. දැන් මොකද මේ යමක් තේරුණාද මොන හරි තේරුන්නේ නැති ටිකක් තියෙනවද? සුපිරියට වුණා. නදුන් මොන හරි තේරුන්නේ නැති ටිකක් තියෙනවද? හරි හරි ඔක්කොම හරි අවුලන්නේ මේ අර ප්‍රශ්නේ කරාම ඔක්කොම හරි තේරෙනවද ඒකට? හරි ඒක. දැන් මේකේ තියෙන්නේ දැන් මේකේ මුලින්ම අහන්නේ global depth එක. global depth එක කියන්නේ මෙන්න මේක. මේ directory එකට මේ point කරන මොන කොච්චර bit ගාණක් consider කරනවද කියලා මේකෙන් තමයි පෙන්නන්නේ. එතකොට මේක තමයි global depth කියන්නේ. එතකොට මේකේ උත්තරේ 3. දැන් මෙතනදී P සහ Q නේ අහන්නේ. දැන් මෙතන ඕගොල්ලන්ට පේනවා මේ එකක් මේ බකට් A2 කියලා එකක් හැදිලානේ. ඒ කියන්නේ මේ මෙතන තිබ්බ බකට් එකක් ස්ප්ලිට් වෙලා. දැන් මෙයාගේ 3යි. මේ ස්ප්ලිට් වෙච්ච එක්කෙනෙක්. මේ අනිත් එක්කෙනා. දැන් මෙයා 3 නම් මෙයා කීයද? ඒ කියන්නේ Q කියන්නේ 3යි. හරිද? දැන් ඊට පස්සේ අපිට මෙතනදී පේනවා දැන් මෙයා ස්ප්ලිට් වුණාට මේ අනිත් බකට් එක ස්ප්ලිට් වෙලා නැහැ. ඒ කියන්නේ එයා ඒ අනිත් ටික තාම මේ ආවිදිහට ස්ප්ලිට් වෙලා නැහැ කියන්නේ මෙයා 3 වෙලා කියන්නේ මේගොල්ලෝ 2. මේගොල්ලෝ ඉන්නෝනේ 2. අපිට ඒක තව කියන්න පුළුවන් මේ දැන් මෙයාගේ ග්ලෝබල් ඩෙප්ත් එක 3ක්. දැන් මෙයාව දෙන්නේ පොයින්ට් කරනවා. ඒ කියන්නේ තාම මෙයා අර මේ ස්ප්ලිට් වෙලා මේ බකට් දෙකක් ඇදලා එහෙම මුකුත් වෙලා නැහැ. ඒ කියන්නේ තාම කලින් මේ ලෝකල් ඩෙප්ත් එකේ තමයි ඒගොල්ලෝ ඉන්නේ. අන්න ඒකින්ද Q සමානයි 3 වෙනවා P සමානයි 2 වෙනවා. එතකොට දැන් මේක ඊළඟට අහලා තින්නේ මේ මොකටද මේ ලෝකල් ඩෙප්ත් එක යූස් කරන්න කියලා. ලෝකල් ඩෙප්ත් එක යූස් කරන්නේ දැන් අපි මේ බකට් එක ෆුල් වුණාම
බකට් එක ෆුල් වුණාම අපි බකට් එක ස්ප්ලිට් කරනවා. ඒ ස්ප්ලිට් කරද්දි ඩිරෙක්ටරි එක ඩබල් වෙනවද නැද්ද කියලා අපි හොයන්නේ ලෝකල් ඩෙප්ත් එකකින්. මොකද ලෝකල් ඩෙප්ත් එක ග්ලෝබල් ඩෙප්ත් එකට සමාන නම්. ඒ කියන්නේ මේක 3 නම් මේක 3යි නම් විතරයි ඩිරෙක්ටරි එක ඩබල් වෙන්නේ. ලෝකල් ඩෙප්ත් එක ඊට වඩා අඩුයි නම් ඩිරෙක්ටරි එක ඩබල් වෙන්නේ නැහැ. බකට් එක ස්ප්ලිට් වෙනවා විතරයි. ඒ කියන්නේ දැන් මෙතනදී අපි හදිස්සියවත් මොකක් හරි වැලියු එකක් ඇවිල්ලා බකට් එක ස්ප්ලිට් වුණොත් බකට් B2 කියලා ඔන්න බකට් B2 හැදෙනවා. දැන් මෙතනදී වෙන්නේ මෙයාව මෙතනට පොයින්ට් කරන ගමන් මෙන්න මේ පොයින්ට් එක අයින් වෙලා මෙන්න මෙතනට පොයින්ට් වෙනවා. හැබැයි මේ ඩිරෙක්ටරි එක මෙන්න මේක ඩබල් වෙන්න යන්නේ නැහැ. මොකද ලෝකල් ඩෙප්ත් එකයි ග්ලෝබල් ඩෙප්ත් එකයි සමාන නැහැ. අපි ලෝකල් ඩෙප්ත් එක යූස් කරන්නේ අන්න ඒකට. එතකොට මේ අපිට හොයාගන්න පුළුවන් බකට් එක ඩබල් වුණාට ඩිරෙක්ටරි එක ඩබල් වෙනවද නැද්ද කියලා. ඒක පැහැදිලිද? ඊට පස්සේ අහන්නේ ලාස්ට් එන්ට්‍රි ඉන්ඩෙක්ස් එකට ඇඩ් කරපු ලාස්ට් එන්ට්‍රි එක මේ හොයන්න පුළුවන්ද කියලා. මේ අපිට මෙතනදී නම් මේ ඇඩ් කරපු ලාස්ට් එන්ට්‍රි එක හොයන්න බෑනේ දැන්. මොකද දැන් මේක ඇඩ් වුණාට පස්සේ මේ වගේ අගයක් මොකක් හරි ඇඩ් වෙන්න පුළුවන්. ඒවා අපිට කියන්න බෑනේ. ඒකෙන් හින්දා මේ ලාස්ට් එන්ට්‍රි එක මොකක්ද කියලා කියන්න බෑ මේ වගේ එකක්. ඊට අමතරව අහන්නේ ඒ 20යි කියලා කියන්න බැරි මොකෝ? දැන් මෙහෙම නේද? දැන් අපිට දැන් ස්ප්ලිට් වුණාට පස්සේ දැන් 20 ඇඩ් වුණා කියමුකෝ. දැන් අපි දන්නේ නැහැනේ ඊට පස්සේ මේ දැන් ওই 19 කියන එක මෙතන තිබ්බේ නැහැ කියලා හිතන්නකෝ. ඔන්න 19 කියලා අගයක් ඇඩ් වුණා. එයා බකට් D-ටනේ යන්නේ. ඉතින් එතකොට අපිට මේ අන්තිමට ඉන්සර්ට් කරපු අගය කියන්න බැහැනේ. දැන් මේ 20 ස්ප්ලිට් වෙලා ඔක්කොම වුණාට පස්සේ මේ වෙන බකට් එකකට මොකක් හරි අගයක් මේ බකට් වල ඉඩ තියෙනවනේ. හරි හරි. ඇඩ් වෙලා තිබ්බොත් ඕනේ ඒකත් එක. ඊට පස්සේ අහන්නේ ඉන්සර්ෂන් එකෙන් පස්සේ ස්ප්ලිට් එකක් වුණොත් අන්තිමට ඉන්සර්ට් කරපු වැලියු එක අහන්නේ. එතකොට දැන් මෙතනදිත් අපිට කියන්න බෑනේ දැන් අපි මෙහෙම තියෙනවා. මෙන්න මෙහෙම බකට් එක තියෙනවා 4යි. මේ බකට් එකේ වා හිතන්නකෝ මෙහෙම 64 16 4 12 තියෙන ඔන්න 20 ඉන්සර්ට් වෙන්නේ. ඔන්න ඕක හින්දා ස්ප්ලිට් වෙන්නේ. හරිද? දැන් එහෙම වුණාම දැන් මේ දෙන්න අතරේ බෙදෙනවනේ. ඔන්න එතකොට 20. දැන් ඔයා මෙහෙම හිතන්නකෝ. දැන් මෙහෙම තිබ්බා. 64 20 4 12 20. ඔන්න 16 ඇඩ් වුණා. ඒත් මේකම නේද දෙන්නේ. වෙනසක් නැහැනේ. ඒකින්ද අපිට එතනදිත් කියන්න බෑ අන්තිමට ඉන්සර්ට් උනේ මොකද්ද කියලා. පැහැදිලිද? ඊට පස්සේ අහනවා hash value 20 කොහොමද search කරන්නේ කියලා. දැන් මේකේ ඔක්කොම මේ bucket වල data store වෙලා තියෙන්නේ. දැන් මේ වගේ වෙලාවක computer එකෙන් hash value එක search කරන්නේ මෙහෙම. දැන් මෙතන තියෙන්නේ මෙහෙමනේ binary value එක 20. 1.1.0.0. එතකොට global depth එක 3යි. ඒ කියන්නේ අපි last 4 bit තමයි consider කරන්නේ. last 4 bit එක C 1.0. එතකොට කම්පියුටර් එකේ මුලින්ම මේ ඩිරෙක්ටරි එක ඇතුළට ගිහිල්ලා 1.0 කියන එක බලනවා. ඊට පස්සේ එයා පොයින්ට් වෙලා තියෙන බකට් එකට යනවා. මෙන්න මෙහෙම. බකට් එකට ගිහිල්ලා ඒ බකට් එක සර්ච් කරලා බලද්දී ඔන්න 20 හම්බ වෙනවා. ඇත්තටම මේ hash value pointers. දැන් උතන මෙතනින් පුළුවන් මෙයාව පොයින්ට් කරලා තියෙන data value එකට යන්න. එහෙම තමයි hash value 20 search වෙන්නේ. පැහැදිලිද? එතකොට කොහොම එකේ උත්තරේ ලියන්නේ? උත්තරේ ලියන්නම් ලියන්න වෙන්නේ මුලින්ම 20 කියන එකේ binary value එක බලනවා කියනවා. එතකොට last binary value එක මුලින්ම හොයනවා කියලා කියන්න. ඊට පස්සේ local depth එක 3 හින්දා බලනවා කියලා කියන්න ඕනේ last 3 bit මේ binary value එක. ඒ කියන්නේ 100. හරිද?
එතකොට last 3 bit අදාළව ඩිරෙක්ටරි එකේ අගේ හොයන්න ඕනේ මුලින්. එතකොට ඩිරෙක්ටරි එකේ 1.0 කියන ඩිරෙක්ටරි කොටස බලන්න ඕනේ පොයින්ට් කරන්නේ මොන බකට් එකද කියලා. ඒ පොයින්ට් කරන බකට් එක මෙහෙම ගිහිල්ලා බලනවා. දැන් මේ බකට් එක ඇතුලේ ඉන්නේ. ඊට පස්සේ මේ බකට් එක ඇතුලේ බකට් එක සර්ච් කරලා පුළුවන් 20 පොයින්ට් කරන වැලියු එක හොයන්න. මෙන්න මෙහෙම තමයි පිළිවෙල යන්නේ. පැහැදිලිද? හරියට ඒකට හරි. අපි බලමු දැන් ඊට පස්සේ දැන් මේ බකට් එක ස්ප්ලිට් වෙන විදිය. එතකොට දැන් අපි 9 වගේ ගමුකෝ. 9 කියන්නේ 1.1. අපි බලමු දැන් මේ 9 ඉන්සර්ට් කරනවා කියලා ඔයගොල්ලෝ හිතන්නකෝ. මේක නැතුණාට මම හිතන්නේ අර ටියුටෝරියල් එකේ මේ ප්‍රශ්න ටිකටම මේ අන්තිමට මේ ප්‍රශ්නේ තිබ්බා 9 ඉන්සර්ට් කරන්න කියන එක. එතකොට දැන් මේ 9 ඉන්සර්ට් කරද්දී ඔයගොල්ලෝ බලන්න ඕනේ last 3 bit නේ 0.1 0.1 පොයින්ට් කරන්නේ බකට් B. එතකොට 9 මෙතනට ඇඩ් වෙන්න ඕනේ. ඉඩ මදිනේ. දැන් මෙතනදී අපි මේ බකට් එක ස්ප්ලිට් කරන්න වෙනවා. අපි දන්නවා P කියන එක්කෙනාගේ local depth එක තාම 2යි. අපි ඒක කලින් හෙව්වනේ. ඊට පස්සේ දැන් මෙතනදී මේ බකට් B ස්ප්ලිට් වෙනවා. global depth එකයි local depth එකයි සමාන නැහැ. ඒකින්ද මේ directory එක double වෙන්නේ නැහැ. බකට් එක ස්ප්ලිට් වෙනවා විතර. අපි දැන් අඳිමු ඒක. directory එක මෙහිම අඳිනවා. directory එක මෙහිමයි. ඔන්න බකට් එක. දැන් අපි 9 ඇඩ් කරන්නේ. අනිත් බකට් එකට කිසි ප්‍රශ්නයක් නැහැනේ. ඒ බකට් එක අපිට හිමම ඇද ගන්න පුළුවන් ඕන වෙලාවක. මෙයාගේ global depth එක 3යි. අපි දන්නවා මෙයාගේ දැන් මේවයි වෙනසක් වෙන්නේ නැහැ. මේවා මෙහෙමම අඳිනවා. පොයින්ට් වෙන්නේ නේ. පොයින්ට් වෙන්නේ මේක. මේ බකට් B. ඔන්න මෙතනදී අපිට මෙයාගේ දෙක වුණාට දැන් අපි බකට් එක ස්ප්ලිට් කරන හින්දා local depth එක එකකින් වැඩි වෙනවා. මේ බකට් B එයාගේ local depth එක 3යි. මෙන්න මෙතන බකට් B2 ඇදෙනවා. එයාගේ local depth එකත් 3යි. ඊට අමතරව අපේ ස්ප්ලිට් නොවෙච්ච බකට් C බකට් D ඇදෙනවා. ඒගොල්ලෝ තාම ස්ප්ලිට් වෙලා නැහැ. ඒ කියන්නේ local depth එක කීයද? මේ දෙන්නගේ තාම. දෙකයි. බකට් A දැන් අපි බකට් B නේ කරන්නේ අනිත් ටික අපිට මේ වැලියු ටික මෙහෙමම ලියාගෙන යන්න පුළුවන්. තාම ඒ වෙන ප්‍රශ්න නැහැනේ. එතකොට අපි වෙනසක් කරනවා නම් කරන්නේ මේ බකට් B ටයි B2ටයි පොයින්ට් කරන තැන් දෙකටයි විතර. දැන් මේව පොයින්ට් කරන ඒවා තාම වෙනස් වෙලා නැහැ. මෙයාත් 64 මෙයා 16 ඒවා ප්‍රශ්නයක් නැහැ. බකට් B අපි දැන්ට තියාගමු. මොකද ඒ කිය අර මේ වැලියුස් ටික බෙදලා දාදි වෙනසක් වෙනවා. බකට් C වලට එහෙම ප්‍රශ්නයක් නැහැ. එයා 10. එතකොට බලන්න බකට් C තාම ස්ප්ලිට් වෙලා නැහැ. ඒකින්ද එයාට පොයින්ට් කරන දෙකක් තියෙනවා. 0.1 බිඳුවයි 1.1 බිඳුවයි. එතකොට 0.1 පොයින්ට් කරනවා 1.1 බිඳුවක් පොයින්ට් කරනවා. ඒව එහෙමම ඇඳගන්න. එතකොට බකට් D ගත්තොත් 0.11 1.1 මෙතන බකට් එකක් අඩුයි. බකට් A2 එයාගේ 3 local depth එක. දැන් බකට් A2 පොයින්ට් කරන්නේ මේ
බකට් A2 පොයින්ට් කරන්නේ එක බිඳුව බිඳුව. එහෙම. දැන් මෙතනදී මේ B2 අපේ හැදෙන බකට් B අපේ අලුතෙන් හැදෙන බකට් B2 දැන් මේ පොයින්ට් කරනවනේ දෙන්නේ. ඒකෙන් එක්කෙනෙක් දැන් අපිට B2 ට දෙන්න වෙනවා. අපි සාමාන්‍යයෙන් උඩ එක්කෙනාට බිඳුව බිඳුව එක දෙනවා බකට් B ට. අපේ අනිත් එක බිඳුව එක බිඳුව එක දෙනවා බකට් B2 ට. එතකොට අපිට මේ අනිත් වැලියු ටික නම් කිසි ප්‍රශ්නයක් නැතුව ලියාගෙන යන්න පුළුවන්. 15 19 බකට් A2 4 12 20. මෙන්න මේ බකට් B වල තියෙන වැලියු ටික දැන් අපිට මේ බකට් B B2 අතර බෙදලා දාන්න ඕනේ. අපි මුලින්ම මේ බයිනරි වැලියු ගන්න ඕනේ එකට. දැන් අපි මේ අගයන් දාමු. එක කියන්නේ එක බිඳුව බිඳුව last 3 bit අපි බලන්නේ. දැන් මේක යන්නේ කොතනද? මොන බකට් එකටද? මෙයා යන්නේ බකට් B ටද බකට් B2 ටද? මෙයා යන්නේ බකට් B ට. ඊට පස්සේ 5 කියන්නේ එක බිඳුව එක last 3 bit. මෙයා යන්නේ මොකටද? B2 නේ. B2. මෙයා යන්නේ B2. ඔය විදිහට දැන් ඔන්න 21. 21 කියන්නේ 16යි 4යි 20යි 21යි. මෙයා යන්නේ කීයටද? එයා යන්නේ බකට් B2. ඊට පස්සේ 13. 13 කියන්නේ ගැන 8යි 4යි 12යි 1යි එක බිඳුව එක. කීයටද යන්නේ? එයා යන්නේ මෙහෙකට. ඊට පස්සේ අපි බලනවා 9. 9 තමයි දැන් අපි අලුතෙන් ඇඩ් වෙන්නේ. මෙන්න මේ අලුතෙන් ඇඩ් වෙලා ගියත් අපි මෙතනදී දාන්න මතක තියාගන්න. ඒ කියන්නේ 8යි 1යි 9යි බිඳු 2යි. last 3 bit. 9 යන්නේ කීයටද? මොන බකට් එකටද මෙයා යන්නේ? B වලට. B වලට. ඔන්න ඔහම තමයි ඔක අඳින්නේ. ප්‍රශ්න තියෙනවද මොනවා හරි මේ extendable hashing ගැන? ඒක හරිනේ. අවුල් තියෙන කවුරුත් නැහැනේ. හරි එහෙනම් අපි යමු linear hashing. දැන් මෙතනදී මෙන්න මේව ටික අපි මතක තියාගන්න. දැන් මේ h note මේ පෙන්නන්නේ මේ last 2 bit තමයි සැලකන්නේ. අපි පටන් ගනිද්දි කොහමද last 2 bit වලින් සැලකන්නේ? ඉස්සරහට කරගෙන යද්දි තේරෙයි. ඊට පස්සේ අපි මේ next කියන point එක මේ පල්ලෙහාට යනවා. ඒ යද්දි next කියන point එකට උඩින් තියන අගයන් ඒ කියන්නේ එතකොට ඒ බකට් ටික ස්ප්ලිට් වෙලා තියෙනවා. ඒක හින්දා උඩ තියෙන බකට් වලට වැලියු assign වෙද්දි ඒවට last 3 bit සලකනවා. next කියන point එකට පල්ලෙහා තියෙන දැන් ඔයා හිතන්නකෝ next point එක තියෙන්නේ මෙන්න මෙතන. ඒ කියන්නේ බිංදුව 1 2 next point එක next සමානයි 2 එන්නේ. එතකොට next සමානයි 2ට උඩින් තියෙන බකට් වලට last 3 bit සලකලා තමයි values බකට් වලට යන්නේ. පහළ තියෙන බකට් වලට last 2 bit සලකලා තමයි ඒ වෙද්දි මේ value ටික යන්නේ. පොඩ්ඩක් ඒක ලාවට මතක තියාගන්න කරගෙන යද්දි තේරෙයි. දැන් මේක පටන් ගනිද්දි මේ level එක බිඳුව. ඒ කියන්නේ පටන් ගන්න උඩින්. මේ මෙතනින් තමයි පටන් ගන්න. එතකොට level සමානයි බිඳුවයි next සමානයි බිඳුවයි. මේ බිඳුව කියන්නේ මේ බකට් 0. මෙතන.
මේක බකට් 1 2 3 මේ පොයින්ට් කරන්නේ එතකොට බිඳුවෙනි බකට් එක කියන එක තමයි මේ කියන්නේ next සමානයි බිඳුව. එතකොට මෙතන බකට් එක දැන් අපි extendable hashing වලදී දැන් ෆුල් වෙච්ච බකට් එකනේ ස්ප්ලිට් වෙන්නේ. මෙතනදි වෙන්නේ ඒක නෙමෙයි. දැන් මෙතනදී අපි කියමුකෝ දැන් මේ බකට් එක ෆුල් නේ. දැන් මේකට තව ආගයක් ආවා කියමුකෝ. එතකොට බකට් එකක් ස්ප්ලිට් වෙනවා තමයි. හැබැයි ස්ප්ලිට් වෙන්නේ මේ බකට් එක වෙනුවට මේ next කියන එක නා පොයින්ට් වෙන බකට් එක. එතකොට දැන් මෙතනට value එකක් assign වෙනවා කියමුකෝ දැන්. assign වෙන value එක මේ next කියන value එක පල්ලෙහාට එනකම් මේ overflow කියලා අපි මේ තව බකට් එකක් හදාගෙන අන්නේ බකට් එකේ තමයි තියන්නේ. මේ කරලා තියන්නේ අන්නේ කරගෙන යද්දි තේරෙයි ටික මේ අර normal basic idea ටික තමයි මේකේ තියෙන එක. මේකෙත් මේ pages වලට මේ value assign වෙන්නේ bit binary form එකෙන් හදලා last 2 bit සලකලා තමයි මුලින්ම assign වෙන්නේ. දැන් මේ බලන්න 32 වෙලා තියෙන්නේ 32 කියන්නේ කොහොමද තියෙන්නේ? ඒ කියන්නේ 1.0.0.0.0 මේ assign වෙලා තියෙන last 2 bit සලකලා. ඒ වගේ තමයි දැන් මේ 9 කියන්නේ 1.9යි මේ last 2 bit සලකලා තමයි 0.1 කියන position එකේ තියෙන බකට් එකට තමයි assign වෙලා තියෙන්නේ. අර ඒ විදිහටම තමයි මේ values ටික assign වෙන්නේ. මේකෙදි මේ වෙනස පටන් ගන්න මේ බකට් එක full වෙන තැන හින්දා. දැන් ඔන්න බකට් එක ඔක්කොම මේ මෙහෙම fill වෙලා තියෙන්නේ. දැන් ඔන්න බලන්න මේ 43 කියන value එක add වෙනවා. හරිද? මේ 43 කියන value එකෙත් අපි last 2 bits සලකනවා. ඔන්න 1 1. ඔන්න දැන් බැලුවාම මේ බකට් එක full. ඒ කියන්නේ දැන් අපිට මේ බකට් එකට තව values add කරන්න බෑ. දැන් එතකොට අර අපි extendable hashing වලදී කරේ මේක බැයි නම් මේ බකට් එක split කරන එක. දැන් මෙතනදී හැමතිස්සෙම split වෙන්නේ next කියන එක point වෙන බකට් එක. ඒ කියන්නේ මේ next කියන එක point වෙන්නේ මෙයාටනේ. දැන් මෙයා overflow වුණාට full වෙන්නේ මේ split වෙන්නේ මේ බකට් එක. තේරෙනවද? එතකොට දැන් ඔන්න 43 කියන value එක එනවා. 43 කියන value එක එනවා. 43 value එකට ඉඩ නැහැ. මෙතෙන්දී මෙයා කරන්නේ මේ බකට් වෙනම overflow බකට් එකක් හදාගන්නවා. එයාගෙත් මේ වගේම ඉඩ තියෙනවා. ඔන්නෝම overflow බකට් එකක් හදාගන්නවා. එයා 43 කියලා add කරගන්න මේ add වෙන ආගේ. දැන් මෙයා බකට් එක full වෙලා හින්දා මෙයා overflow වෙනවත් එක්කම දැන් බකට් එක full වෙලා කියලා අපි දන්නවනේ. මේ next කියලා point වෙන බකට් එක split වෙන්නේ. දැන් මෙයාගේ ඉඩ තියෙනවා තමයි. ඒ වුණාට මෙයා split වෙනවා. එතකොට මෙතන තව බකට් එකක් හැදෙනවා. මේ හැදෙන්නේ මෙයාගෙත් මේ h note කියන එක නම් බිංදුව එන්නේ දැන් බිංදු 3ක් මෙතන හැදෙන්නේ 1.0 කියන එක අගයට අදාළව. ඒ කියන්නේ මෙයාගේ දැන් බිංදු 3යි මෙතන 1.0 ඔන්න මෙතනත් බකට් එකේ ඉඩ 4ක් තියෙනවා. මේත් එක්කම දැන් මෙයා ස්ප්ලිට් වුණානේ. මේ next එක මෙතනින් අයින් වෙලා මෙන්න මේ next සමානයි 1 කියන එක point කරන්න ගන්න. ඒත් එක්කම මෙන්න මේ තියෙන අගයන් තුන දැන් අපි ආයි last 3 bit වලට සලකලා මේ බකට්ටයි මේ ස්ප්ලිට් වෙච්ච බකට් එකටයි බෙදලා දෙනවා. දැන් ඔන්න 32 කියන්නේ 1.0.0.0. ඒ කියන්නේ දැන්ටත් ආයිත් දැන් මේ බකට් එකට බෙදද්දි මේ 32 ඉන්නේ මෙතනටම තමයි. ඊට පස්සේ 44 කියන්නේ 32යි 44. දැන් මේ last 3 bits සැලකුවාම එයා 1.0 නේ. අන්න එයා යන්නේ පල්ලෙහාට. ඔන්නෝම පල්ලෙහාට යනවා. ඊට පස්සේ අපි 36 කියන එක බලමු. 1.0. මේ last 3 bits සලකනවා. එතකොට මෙයත් මෙතනින් අයින් වෙලා 36 මෙන්න මෙතනට යනවා. ඔන්න ඕක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ.
දැන් මේ තියෙන්නේ ඒ ස්ප්ලිට් උනාට පස්සේ ඇඳෙන හැෂ් ටේබල් එක. මේ තියෙන මොනවා හරි අපහැදිලි දෙයක් තියෙනවද ඒක? අපි ඉස්සරහටත් අර ඉතුරු වැලියු ටිකත් ඇඩ් කරගෙන යමු යන විදිහ බලන්න. මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් නැහැ. මේ තියන්නේ නම් මේ බකට් වලට කොහොමද ඇඩ් උනේ කියලා. නෑ. මේ 32 මේ 44 ඒ ටික බෙදුන විදිහ තමයි මේ කියලා තියෙන්නේ. last 3 bits සලකලා මේ හැදිච්ච ස්ප්ලිට් වෙච්ච බකට් එකටයි මේකටයි බෙදිලා ගිය විදිහ තමයි මේ පෙන්වලා තියෙන්නේ. හරි ඔන්න දැන් මේක බෙදලා ඔක්කොම තියෙනවා. දැන් ඔන්න බලන්න 37 කියන වැලියු එකක් තව මේවල ඉන්සර්ට් කරනවා. 37 කියන වැලියු එක ගත්තාම දැන් මෙතනදී අපි මුලින්ම last 2 bit බලනවා. last 2 bit බලලා මොකද අපි last 2 bit නේ සලකන්නේ. දැන් බිංදුව 1. දැන් ඔන්න බිංදුව 1 තියෙන්නේ මෙතනනේ. මෙයා next පල්ලෙහැන් ඉන්නේ. next ඉන්නේ මෙතනනේ. ඒ කියන්නේ next point කරන්නේ මේ බකට් එකම. ඒ කියන්නේ next පල්ලෙහැන් ඉන්නේ. ඒක හින්දා අපි last 2 bit තමයි සලකන්නේ ඊළඟ date එකත් add වෙද්දි. දැන් හදිස්සියවත් මේ අගේ next කියන එකනට උඩින් තිබ්බනම් දැන් අපි මේ last 2 bit බලුවහම මෙතන තියෙන්නේ හිතන්නකො මෙතන next තියෙනවා කියලා. එතකොට අපි ආයේ මේ last 2 bit වලින් නෙමෙයි සලකන්නේ. අපි ඊළඟට last 3 bit වලින්ම සලකන්න ගන්න. මුලින්ම අපි last 2 bit වලින් බලනවා. last 2 bit කියන එක නම් next පල්ලෙහෙන් නම් ඉන්නේ. අපි මේ ඒ last 2 bit වලින්ම consider කරලා තමයි මේ bucket එකට value set කරන්නේ. එහෙම නැතුව next උඩින් නම් තියෙන්නේ. අපි ඊළඟට ආයි last 3 bits සලකලා තමයි values ටික මේ bucket වලට දාන්නේ. තේරුණාද? දැන් මෙතනදී 37 තියෙන්නේ. ඒ කියන්නේ 37 last 2 bit බලුවහම බිංදුව 1 එයා next පල්ලෙහෙන් ඉන්නේ. ඔන්න 37 එකකින් දැන් අපිට මේ bucket එකෙත් ඉඳ තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. 37 මෙතනට add වෙනවා. බකට් එකක් ස්ප්ලිට් කරන්න ඕනෙත් නෑ මුකුත් නෑ. ඔන්න ඊළඟට මේ 29 අපි ඇඩ් කරමු. 29 last 2 bit බලුවහම බිංදුව 1. තාම මේ next තියෙන්නේ මෙතන. last 2 bit බලනවා බිංදුව 1 next පල්ලෙහෙන් තියෙන්නේ 29 එන්නෝ. අන්න දැන් මෙතනදී මේ බකට් එක full වෙලා තියෙන්නේ. දැන් අපිට තවදුරටත් දැන් මේ බකට් එකට මේ අගයන් දාන්න. අන්න එතනදී මේ බකට් එක overflow වෙනවා. හරිද? මේ බකට් එක සාමාන්‍ය වෙන්නේ ඕවර්ෆ්ලෝ වෙන්නේ. එතකොට 29. දැන් අපිට මේක මෙතනදී බලන්න බෑ. මොකද next කියන එක point වෙන්නේ මේ බකට් එකවමනේ. දැන් මේක වෙච්ච ගමන් දැන් බකට් එක full කියලා තේරෙනවා මේ hash table එකට. එයා කරන්නේ next කියන එක point වෙලා තියෙන කෙනාව split කරනවා. දැන් එතනදී point වෙලා තියෙන්නේ මෙයාට. ඒක හින්දා overflow එක වෙනකොට overflow එක වෙනවා. උනාට පස්සේ මේ ආයි බකට් එක split වෙලා මේ දෙන්න අතර ආයි බෙදලා දාන්න ඕන වෙන හින්දා මේකලු කෙලින්ම මේ බකට් එකයි මේ බකට් එක අතර බෙදෙන. තේරුණාද ඒක? දැන් මෙතන බිංදුව 1නේ. last 3 bit අපි සලකන්නේ 1.1. දැන් මෙතනට අපිට මේ 29 ඇඩ් වෙන්නේ ඉන්නේ. එක. 9 කියන්නේ 1 ඔන්න. දැන් එතකොට දැන් මේක full වෙච්ච ගමන්ම මෙයා ස්ප්ලිට් වෙනවා. next කෙනෙක් කෙනා යනවා පල්ලෙහාට. next සමානයි 2 වෙනවා. දැන් ඊට පස්සේ මේ තියෙන values ටිකනේ අපි බෙදලා දාන්න ඕනේ bucket දෙක අතර. එතකොට එයා ඉන්නේ next උඩින්. දැන් අපි last 2 bits සලකලා නෙමෙයි මේක බෙදන්නේ හින්දා last 3 bits සලකලා. ඇත්තටම මේ අලුතින් hash table එක ඇඳෙන්න ඕනේ මෙතන. දැන් මෙහෙම bucket එක ඇඳුනහම මේ තියෙන උත්තරේ මෙහෙම hash table එකක් ඇඳිලා is hash table එක
1 h not එහෙම hash table එක ඇඳෙනවා. දැන් මේගොල්ලන්ට වෙනසක් වෙන්නේ නැහැ. දැන් අපේ මෙයාවනේ ස්ප්ලිට් වෙන්නේ. ඒකින්ද ඒ බකට් එක අපි නිකන් ඇඳගෙන තියාගමු. එයාට තමයි වෙනස වෙන්නේ. එයාගේ වැලියුස් තමයි දෙකට බෙදලා යන්නේ. මේවත් ප්‍රශ්නයක් නැහැ. මේවත් අර තීන විදිහටම එනවා. ඒ කියන්නේ 14යි 18යි 10යි තියෙනවා. ඔන්න ඔය විදිහට ඒ ටේබල් එකේ එහෙමම එනවා. මේ දැන් බලන්නකෝ මේ බකට් එකයි හිතන්නකෝ මේ තියෙන්නේ අර ස්ප්ලිට් වෙච්ච බකට් එක පල්ලෙහා තියෙන. ඒ කියන්නේ බිංදුව 1. ඔන්න ඔය බකට් එකයි මේ බකට් එකයි අතර මෙන්න මේ වැලියුස් ටික බෙදලා යන එක තමයි වෙන්නේ. එතකොට 9 කියන එක කෙනා මෙතනට එන්නේ. මොකද එයා ලාස්ට් 3 බිට් සැලකුවහම 0.01 මේ 0.1 තියෙන්නේ මෙතන. එතකොට දැන් 25 ගත්තොත් 25 කියන්නේ 24යි 1යි 25යි. ලාස්ට් 3 බිට් සැලකනවා 0.1. ඒ කියන්නේ ඇස් වෙන්නේ මෙතන. ඊට පස්සේ අපි දැන් 5 සැලකුවොත් 1.1 ලාස්ට් 3 බිට් සැලකන්නේ. දැන් මෙයා යන්නේ කොතනද? උඩ බකට් එකටද අර අපි ස්ප්ලිට් වෙච්ච පල්ලෙහා බකට් එකටද? මේ මෙතන ඉතුරු බකට් ටික තියෙනවා. ඒ වැලියුස් ටික එහෙමම තියෙද්දි පහ යන්න ඕනේ මොන බකට් එකටද? මේ තියෙන්නේ 5. තේරුම් නැද්ද? නදු උඩ එකටනේ. මේකේ ලාස්ට් 3 බිට් බලන්න. එතකොට මම මේ ටේබල් එක සම්පූර්ණයෙන්ම අඳින්නද? තේරුම් නැද්ද? මේක යන්න ඕනේ පල්ලෙහා බකට් එකට. ඒ කියන්නේ ලාස්ට් 3 බිට් බැලුවම 1.1නේ. ඔව් හරි. මොකක් හරි තේරුම් නැත්නම් මම මේ ටේබල් එක ආයෙ අමුතුවෙන්ම අඳින්න. නෑ හරි ඒක හරි. උඩ පැටලුණා. ඔන්න ඊට පස්සේ 37 කියන්නේ 1.1.1 හරිනේ. දැන් මේ කියන්නේ මොකටද? උඩ බකට් එකකටද පල්ලෙහා ස්ප්ලිට් වෙච්ච බකට් එකකටද? පාලෙකටනේ. පාලයකට. එතකොට 37 යන්නේ ඒකට. එතකොට ඊළඟට දැන් මේ අපේ 29. අර ඕවර්ෆ්ලෝ වෙච්ච එක මෙතනදී අර අපිට පේන්නේ නැහැ. මොකද ඕවර්ෆ්ලෝ වෙන්නේ එකම බකට් එක මේ ස්ප්ලිට් වෙන්නේ එකම බකට් එක. දැන් මෙතනදී අර අපිට ඕවර්ෆ්ලෝ එක පෙවුනේ අපේ ඕවර්ෆ්ලෝ වුණ එක බකට් එකක් ස්ප්ලිට් වුණ එක බකට් එකක්. මෙතනනේ පොයින්ට් කරලා තිබේ වෙලාව x සමානයි බිංදුව. දැන් අපේ මෙතනදී ඕවර්ෆ්ලෝ වෙලා ස්ප්ලිට් වුණාට අපිට ඒක පේන්නේ නැහැ. දැන් අපි ඔන්න 29 ඇඩ් කරනවා. ඒ කියන්නේ 16යි 30යි 28යි 29. මෙයා යන්නේ පහළ බකට් එකට. දැන් එහෙම බෙදලා ඇඳපු බකට් එක තමයි මේ. මේ තියෙන්නේ අපි ඇඳපු සම්පූර්ණ බකට් එක. මේ තියෙන්නේ අපිට ආපු වැලියු මේ තියෙන්නේ ඒ වැලියු ටිකම තමයි. මේ next සමානයි 1 වෙන හිටියේ ගනි. එයා next සමානයි 2ට එනවා. ඒත් එක්කම උඩ ඕවර්ෆ්ලෝ වෙලා මෙහි තිබ්බ බකට් එකේ මේ වැලියුස් ටික අපේ මෙතන පල්ලෙහා ස්ප්ලිට් වෙච්ච බකට් එකයි මේ බකට් එකයි අතර බෙදලා යනවා. ඒක තමයි මෙතනදී වෙන්නේ. අර මෙතන තියෙන ලොකුම වෙනස ෆුල් වෙච්ච බකට් එක නෙමෙයි ස්ප්ලිට් වෙන්නේ next කියන එකට පොයින්ට් වෙච්ච බකට් එක.
පැහැදිලිද ටික? දැන් ඊට පස්සේ මේ 22 කියන එක ඇඩ් කරනවා. ඒ කියන්නේ එක බිංදුව. අපි මුලින් බලනවා last 2 bit එක. දැන් මේ අපි මේ තියෙන අපේ table එක. එතකොට last 2 bit බලුවම එක බිංදුව. ඔන්න එක බිංදුව. එක බිංදුව තියෙන්නේ next පල්ලෙහානේ. ඒකින්ද අපි තාම last 2 bit වලට තමයි last 2 bit වලින් තමයි එන values ටික add කරන්නේ. එතකොට දැන් මේ 22 කියන එක්කෙනා එන්න ඕනේ මෙන්න මෙතනට. මෙයාගේ බකට් එක full. එතකොට වෙන්නේ මුලින්ම overflow බකට් එකක් හැදෙනවා. දැන් මෙතනදී මේ next කියන එක්කෙනා point කරලා තියෙන්නේ මේ බකට් එකටනේ. එතකොට දැන් මෙයා split වෙනවා. එහෙම value එක add වෙනවා. ඒ වුණාට අපිට ඒක පේන්නේ නැහැ. මොකද එයාම තමයි split වෙන්නේ. ඔන්න එයා split වුණා. එයා split වෙලා බකට් එක එතන එන්නේ එක බිංදුව එක බිංදුව. මේ values ටික මෙහෙම පල්ලෙහාට හැදීගෙන යන්නේ. ඒ කියන්නේ මෙතන පේන්නන්නේ මෙහෙම. දැන් එක බිංදුව කියන එකේනම තමයි ස්ප්ලිට් වෙන්නේ last 2 bit value. දැන් මෙතනදී අපි සලකන්නේ යාගේ බිංදුව කියන value එක මෙතනට ආවොත් මෙතනදී සලකන්නේ එක කියන value එක එතනට ආවොත්. අන්න එහෙම තමයි මෙතන මේ අලුතෙන් ස්ප්ලිට් වෙච්ච බකට් එක හැදෙන්නේ. ඒ කියන්නේ තුන්වෙනි bit එකට එන්න පුළුවන් value දෙක සලකලා බකට් දෙකක් හදනවා. අන්න ඒ විදිහට තමයි මේ බකට් දෙක ඩබල් වෙන්නේ. එතකොට දැන් මෙතන මේ ස්ප්ලිට් වෙච්ච බකට් එකයි මේ බකට් එකයි අතර මේ data ටික අර විදිහටම අපි ඇඳලා මේ බයිනරි වැලියු ටික අරගෙන බෙදලා දානවා. අපි මේ බකට් එක සම්පූර්ණයෙන්ම අඳිමු. දැන් ඔන්න H1 no. එතන තියෙන්නේ primary pages. එතකොට ඊට අමතරව දැන් අර අපේ මෙතන එන pages ටිකට කියන්නේ අර අපේ overflow වෙන pages ටික මෙතනින් අපි ඇඳෙනවා overflow pages ටික. දැන් මෙතනදී අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි තාම ඉන්නේ level 1. මේ level එක වැඩි වෙන්නේ මෙහෙම. දැන් අපි පටන් ගනිද්දී අපේ බකට් හතරක් තිබ්බනේ මෙතන. මේ අපි ටේබල් එක පටන් ගනිද්දී බකට් හතරක් තිබ්බා. එතකොට මේ එතන next කියන point එක මෙතන බිංදුව කියන බකට් එකට point වෙනවා. එකට point වෙනවා ඊළඟට මේ split වෙද්දී අපි දැන් දැක්කනේ split වෙන හැටි. එහෙම දෙකට point වෙනවා ඔන්න තුනට point වෙනවනේ. ඊට පස්සේ දැන් මෙතන අපි පල්ලෙහා මේ point වෙලා යද්දි මේ වගේම බකට් හතරක් හැදෙනවා අපේ. ඒ වුණාට අර අපි පටන් ගන්න තිබි බකට් හතරයිනේ. දැන් මේ circle එක ඉවරයි. දැන් එතකොට ආයි මේ next කියන point එක මෙතන මුලට යනවා. next සමානයි බිංදුවයි level සමානයි 1 වෙනවා. ඒක තව ඉස්සරහට වෙන්නේ. එහෙම තමයි මේ level එක වෙනස් වෙන්නේ. මෙන්න මේකනේ අපි හිතන්නේ. ඔන්න
මෙන්න මෙහෙම බකට් 6 තියෙනවා. ඔන්න බකට් එක තියෙනවා. දැන් අපේ ඇඩ් වෙන වැලියු එක වෙන්නේ අපිට ඇඩ් කරන්න තියෙන්නේ 22 නේද? දැන් අපි බලන්නේ මේ 22 ඇඩ් වෙන්නේ කොහොමද කියලා. එතකොට මේ පොයින්ට් වෙලා තියෙන්නේ next සමානයි 2ට තාම. ඔන්න ඔතනට පොයින්ට් වෙලා තියෙන්නේ 32 9 25 ඊට පස්සේ 14 18 10 30 21 මෙන්න මෙහෙම තියෙන්නේ. දැන් අපේ ඇඩ් වෙන්නේ 22 කියන වැලියු එක. එයාගේ බයිනරි වැලියු එක 1.1.1 මුලින්ම අපි last 2 bit බලනවා 1 බිංදුව. මේ තියෙන 1 බිංදුව. එතකොට එයා next පල්ලෙහා වැලියු එක. next කියන එක අපි මේ තාම මේ bucket 2 නේ මේ පොයින්ට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ bucket 2 වෙම තමයි මේ 1 බිංදුව කියන එක තියෙන්නේ. එතකොට අපි තාම මේ next උඩ bucket නෙමෙයි මේ. ඒකින්ද අපි තාම last 2 bit තමයි සලකන්නේ. එතකොට 22 මෙතනට එන්න ඕනේ. 22 මෙතනට ආවම මේ bucket එක full. ඒකින්ද next සමානයි 2 පොයින්ට් කරලා තියෙන bucket එක split වෙන්න ඕනේ. එතකොට දැන් අපි එහෙම බැලුවාම next සමානයි 2 පොයින්ට් වෙලා තියෙන්නේ මේ දැන් අපේ මේ overflow වෙන bucket එකටම තමයි. එතකොට ඒකින්ද ඔන්න අලුත් bucket එකක් හැදෙනවා. ඊට පස්සේ මේ next සමානයි 2 දැන් අලුත් bucket එක හැදිච්ච එක මම පොයින්ට් කරන්න ගන්නවා ඊට පල්ලෙහා එක්කෙනාව. කියන්නේ next සමානයි 3. දැන් මෙයා 1 බිංදුව මෙයා 1 බිංදුව. එතකොට දැන් මෙයා full වෙච්ච හින්දානේ මේ 22 දාන්න බැරි overflow වුණා. overflow වෙච්ච එකම split වුණා. දැන් මේ split වෙච්ච bucket එකට මේ තියෙන values ටික බෙදලා දාන්න. මේ value ටිකයි මේ value ටිකයි. අනිත් bucket වෙනස් වෙන්නේ නැහැ. මොකද මෙයා split වෙලා බෙදෙන එක තමයි අපි මෙතනදී බලන්නේ. එතකොට අපේ තියෙන 14. අපි මේව binary form එකේ මුලින් ලියා ගන්න. එතකොට 14 කියන්නේ හරිනේ. එතකොට දැන් අපේ මේක ස්ප්ලිට් එක වෙච්ච එකත් එක්කම මේ next සමානයි 3 කියන bucket එකට ගියානේ මේ values මේ point එක. අන්න එතකොට දැන් මේ next සමානයි 3 කියන point එකට උඩින් තමයි දැන් අපි මේ bucket දෙකට බෙදලා දාන එකේ මේ bucket එක තියෙන්නේ. අන්න ඒකින්ද අපි මෙතනදී last 3 bits සලකනවා. ඒවල last 3 bits සලකලා එක බිංදුව තියෙන්නේ කොහෙද කියලා බලලා දැන් අපි මේ bucket දෙකෙන් එක තමයි ඔක තියෙන්නේ. එතකොට එක බිංදුව තියෙන්නේ මොන bucket එකේද? ඒ bucket එකට තමයි 14 යන්නේ. දැන් මේ value එක යන්නේ මොන bucket එකටද? මේ bucket එකටද?
මේ පල්ලෙහා බකට් එකට 15කටනේ. 15කට. එතකොට වෙන්නේ මෙතන මේ දැන් මේ chart එකට පස්සේ ඔයගොල්ලෝ මේ හරි chart එක තමයි අඳින්න ඕනේ එතකොට. එතකොට මේ 14 අයින් වෙනවා මෙතනින් මේ 14 එනවා මෙතනට. දැන් අපි බලමු 18. 18 කියන්නේ 16යි 17යි 18යි. හරි. දැන් මේකේ ඉන්නේ මොන බකට් එකකටද? උඩ එකටනේ. උඩ එකට. එතකොට 18 එනවනේ මේ බකට් එකට. 18 ඒකේ. ඊළඟට 10යි. 10 කියන්නේ 8යි 2යි 10යි. මේකෙන් ඉන්නේ මොන බකට් එකකටද? උඩ එකටනේ. එයත් එන්නේ උඩ එකට. ඊළඟට අපිට තියෙන්නේ 30. 30 කියන්නේ 30. මේ අයිනේ මොකද? 15කටනේ. 15කට. ඊළඟට අපි බලනවා 22. 22 කියන්නේ 16යි 6යි. මේ අයිනේ මොන බකට් එකකටද? 15කටනේ. 15කට. ඔන්න ඔහොම තමයි ওই බකට් දෙක පිරෙන්නේ. දැන් මේ 22 පිරුණාට පස්සේ මේකේ බකට් එක ඇදලා නැහැ. මේකේ මේ අර වැලියුස් ටික ඔක්කොම ගියාම තමයි මේ බකට් එක ඇදලා තියෙන්නේ. අපි මේ ඇඩ් කරන ඉතුරු වැලියු ටිකත් මෙහෙම ඇඩ් කරලා දාමු. ඒ කියන්නේ දැන් 66 එනවා. 66 මුලින්ම අපි last 2 bit බලනවා. last 2 bit කියන්නේ එක බිංදුව. ඔන්න එක බිංදුව. මේ ඉතින් දැන් අපි දන්නවා මේ පොයින්ට් එක තියෙන්නේ මෙතන. පේනවනේ පොයින්ට් එක තියෙන්නේ මෙතන. එතකොට අපේ එන 66 last 2 bit බැලුවාම එක බිංදුව මේ එක බිංදුව මෙතනනේ තියෙන මුලටම. ඔන්න එක බිංදුව බැලුවා. next උඩින් තියෙන. next උඩින් තියෙනවා කියන්නේම අපි බලන්න ඕනේ last 3 bit. නේ? last 3 bit වලට අපි ගිහලා බලන්න මේකෙන්ද. එතකොට මෙතනදී last 3 bit වෙන්නේ බිංදුව එක බිංදුව. අන්න ඒකින්ද තමයි 66 මෙතනට එන්නේ. පැහැදිලිද? ඔන්න 34. 34 last 2 bit බැලුවාම එක බිංදුව. මේ එක බිංදුව. next තියෙන්නේ මෙතන. next උඩින් තියෙන්නේ. දැන් අපි next පල්ලෙහා ටිකට last 2 bit වලින් බලන්නේ. next උඩ ටික බලන්නේ last 3 bit වලින්. එතකොට මෙයා ඉන්නේ next උඩින්. මෙයා ඉන්නේ next උඩින් හින්දා අපි last 3 bit එක බලන්නේ. බිංදුව එක බිංදුව. බිංදුව එක බිංදුව ඊට පස්සේ අපි කියන්නේ last 3 bit side එකෙන් බලන්නේ. අන්න ඒක හින්දා 34 ඉන්නේ මෙහෙම. දැන් ඊළඟට අපි 50 ඇඩ් කරමු. දැන් ඔන්න අපි 50 ඇඩ් කරමු. දැන් අපි මුලින්ම last 2 bit වලින් බලනවා 50 තියෙන්නේ කොහෙද? එක බිංදුව. next උඩින් තියෙන්නේ. එතකොට අපි last 3 bit වලින් බලනවා. බිංදුව එක බිංදුව. බිංදුව එක බිංදුව නේ. බිංදුව එක බිංදුව මෙතනදී. එතකොට දැන් මෙතන ඉඩමදි. එතකොට දැන් මෙතන overflow page එකක් හැදෙනවා. අපි දන්නවනේ. ඔන්න overflow page එක හැදුනා. ඔන්න 50 ඇඩ් වුණා. දැන් මෙතන next සමානයි 3 පොයින්ට් කරලා තියෙන්නේ. මෙන්න මෙයාවනේ. එතකොට ස්ප්ලිට් වෙන්නේ මෙයා. හරිද? දැන් මෙයා ස්ප්ලිට් වෙනවා කියන්නේ මේ වගේම බකට් එකක් පල්ලෙන් හැදෙන. හරිද? ඒ හැදෙනවත් එක්කම
මේ next කියන එක්කෙනාව යනවනේ ඊළඟ බකට් එකට. දැන් මෙතනදී දැන් අර අපි පටන් ගත්ත රවුන්ඩ් එක ඉවරයිනේ. අපි මුලින් බකට් 4 පටන් ගත්තේ. ඒ රවුන්ඩ් එක ඉවරයි. එතකොට මේ next සමානයි 3 next සමානයි 4 වෙලා මෙතනට යන එක නෙමෙයි වෙන්නේ. මෙතනදි වෙන්නේ මේ 4න් පස්සේ 4 වෙනි බකට් එක පොයින්ට් කරාට පස්සේ මෙයා level 1 වෙනවා. මෙයා යනවා next සමානයි බිඳුව කියලා ආයි මුලට. මෙතනදී දැන් අපේ මේ මෙතන ගාන නම් මේ මෙතනින් ඉවරයි. දැන් මෙතනින් පල්ලෙහාට අපි ආයි යනවනම් පල්ලෙහාට යද්දි last 3 bit consider කරලා තමයි point එක යන්නේ. දැන් එතකොට අර විදිහටම යනවනේ. ඒ විදිහටම යද්දි මේ හරියටත් එනවා next එක. ඒ එද්දි උඩ ටික අපිට සලකන්න වෙනවා last 4 bit වලින්. මම හිතන්නේ එච්චර දුර යන්නේ නැහැ මේක. එතකොට ඒ විදිහට තමයි ඒක වෙන්නේ. දැන් අපි ඔන්න 50 ඇඩ් කරා. දැන් අපි ආයි ටේබල් එක අඳිමු මේ ටේබල් එකම 50 ඇඩ් කරාට පස්සේ ඒ බා 43 50ට කලින් මේ වෙන්නේ නැද්ද? මොකද මචං 43 34 නේද? මේකනේ? 43 මේක ගැන දහන්නේ මේක ගැනනේ. මේ 43 ගැන නේද අහන්නේ? 43 මේකනේ. නෑ දැන් මේක වෙන්නේ දැන් මේක ඊළඟ chart එකේ දුවට පේන්නේ. දැන් අපි මේ next සමානයි 3 නේ තියෙන්නේ මේක. හරිද? දැන් මේ බකට් එක ස්ප්ලිට් වෙනවා පල්ලෙහෙන්. හරිද? ඒ ස්ප්ලිට් වුණාට පස්සේ මේ වැලියු පහක් තියෙනව නේද? ඒ වැලියු පහ අපි මේ බකට් එකයි අර පල්ලෙහා හැදෙන බකට් එකයි දෙක අතර බෙදනවා. දැන් ඒක තමයි මම අදින්න හදන්නේ. හරිද? හරි. දැන් ඔන්න 50 ඇඩ් වුණා 50 ඕවර්ෆ්ලෝ වෙනවත් එක්කම මෙතන මේ බකට් එක ස්ප්ලිට් වෙනවා. ඔන්න අපි ඒක අඳිමු. දැන් මම 50 ඇඩ් කරන්න කලින් ටේබල් එක ඇඳගන්නේ මේ. අර අපි කලින් ඇඳපු ටේබල් එක. 50 ඇඩ් කරන්න කලින් තිබ්බ 50 ඇඩ් කරගන්න කලින් තිබ්බ මේ ටේබල් එක මම ඇඳගන්න මුලින්. මම ඊට පස්සේ පෙන්නන්නම් කොහොමද මේ 50 ඇඩ් වුණාට පස්සේ වෙන්නේ කියලා. මේ page එක මේ ටේබල් එක පටන් ගන්නදී මෙතන 43 තිබ්බා ඕවර්ෆ්ලෝ එකක් විදියට. කොට පොයින්ට් කරලා තිබ්බෙත් මෙයාවමයි. එතකොට යාගේ තිබ්බ වැලියුස් ටික 31 35 7 11.
හරිනේ මේක නේද කලින් තිබ්බේ. ඔන්න දැන් 50 කියන අගේ ඇඩ් වෙනවා. හරිද? 50 ඇඩ් වෙන්නේ මෙතන. ඔන්න ඕවර්ෆ්ලෝ පේජ් එකක් හැදෙනවා. ඔන්න 50 ඇඩ් වුණා. ඒත් එක්කම මේ net සමානයි 3 කියලා පොයින්ට් වෙනා තියෙන පේජ් එක බකට් එක ස්ප්ලිට් වෙනවා. ඔන්න එයා ස්ප්ලිට් වුණා. දැන් මේ මෙයා තමයි ස්ප්ලිට් වෙන්නේ. එයා 1 1 1 1 මේ බිංදුව 1 1 මේ 1 1 1. දැන් මේ රවුන්ඩ් එක කම්ප්ලීට් වෙනවනේ මෙතන. ඒක හින්දා මේ කම්ප්ලීට් එකත් එක්ක next සමානයි බිංදුවට ආයි යනවා. මෙයා රවුමක් ගිහිල්ලා ඉවරයි. level සමානයි 1යි. හරිද? දැන් මෙයාට මේ පොයින්ට් වෙන්නේ. දැන් මේ තියෙන values ටික මේ බකට් දෙක අතර අපි බෙදලා දෙන්නේ. මේ overflow මේ වගේ තියෙනවා. ඒවත් එක්ක මේක බෙදලා දෙන්නේ. එතකොට මෙතනදී මුලින් 31 බලන්න. 31 කියන්නේ හරිනේ. එතකොට මෙයාව එන්නේ මොන බකට් එකටද දැන්? යටටනේ. යටම බකට් එකට එන්නේ. අන්න 31 එනවා යටට. ඊළඟට 35. 35 කියන්නේ 1යි 1යි 1යි. දැන් මෙයා වෙන්නේ මොන බකට් එකටද? උඩටනේ. උඩ බකට් එකට එන්නේ. කියන්නේ 35 එන්නේ මෙතනට. ඊළඟට 7. 7 කියන්නේ 4 5 6 7. මෙයා එන්නේ යට එකටනේ. යට එකට. 11. 11 11 එන්නේ මොන බකට් එකටද? ඒකටනේ. උඩ එකට. හරි. දැන් මේ 43 32යි හතලිස් තුන එන්නේ මොන බකට් එකටද? ඒකටනේ. උඩ එකට. දැන් මේ ඕවර්ෆ්ලෝ එක නැති වෙනවා. ඉඩ තියෙනවනේ. කොහොම තමයි ඔය ලෙවල් එක සම්පූර්ණ වෙන්නේ. මේ තියෙන්නේ අන්තිමට කම්ප්ලීට් වෙච්ච බකට් එක. පැහැදිලිද මේක?
ඕක තමයි මේ ලීනියර් හැෂින් වල තියෙන්නේ. අර අපිට දීපු අගයන් ටික ඔක්කොම පුරෝගෙන යන්න තියෙන්නේ. ඉතින් මේ මොනවද බකට් ටික ස්ප්ලිට් කර කර පොයින්ට් එක ඉස්සරහට අරගෙන එන ගමන් ඒ ටික තමයි මේකේ තියෙන්නේ. මොන හරි අවුල් තැනක් තියෙනවද? හරිනේ. නදුන් අවුලක් නැද්ද? ප්‍රශ්නේ කරමුනේ. ප්‍රශ්නේ කරමුනේ. ප්‍රශ්නයකට. දැන් මේ නෙක්ස්ට් පොයින්ට් එක පොයින්ට් කරන්නේ මේ මෙන්න මේ බකට් එක. මේ බිඳුවෙනි බකට් එක නෙමෙයි පළවෙනි බකට් එක මේ. එතකොට මේකේතර අපිට මේ ආපු ලාස්ට් එන්ට්‍රි එක කොහොමද මට එහෙම මම මේ ප්‍රශ්නේ බැලුවේ නෑ කලින් මම හිතන්නේ මේකෙත් අපිට මේ ලාස්ට් එන්ට්‍රි එක නම් කියන්න බෑ. මොකද මේ දැන් මෙතන තියෙන වැලියුස් ටිකයි මේ මෙතන තියෙන වැලියුස් ටිකයි දෙකෙන්මනේ මේ බෙදලා එන්නේ. මෙන්න මේ වගේ පේජ් එකක් තියෙනවා 4යි. ඊට පස්සේ මෙතන ඕවර්ෆ්ලෝ එකක් එනවා. ඔන්න ඔය ටිකෙන් එන්නේ. අපි දන්නේ නැනේ මෙතන තිබ්බ පිළිවෙල 32 8 24 ඔහොම දෙන්නත් පුළුවන් මේ. මේන් එකයි ඔහොම මාරුවෙන් මාරුවට තියෙන්න පුළුවන්. ඒකට අපි දන්නේ නැනේ මොන පිළිවෙලද එන්නේ කියලා. මට ඒක හරියටම ෂුවර් නැහැ. බැරි වෙන්න ඕනේ. දැන් මේක අහන්නේ මේ ස්ප්ලිට් එකක් වෙනවද කියලා ඉන්සර්ෂන් එකක් වෙද්දි. හැම ඉන්සර්ෂන් එකේදීම ඉන්සර්ට් එකක් වෙන්නේ නැහැ. දැන් මේ වගේ හිස් එකක් තියෙනවා නම් මෙතනට අපිට ඉන්සර්ෂන් එකක් කරන්න පුළුවන්. ස්ප්ලිට් එකක් වෙන්නේ නැහැ නේ. මොකද මේක ෆුල් වෙලා නැහැනේ. එතකොට මේ ඊළඟට අහන්නේ මොන වෙලාවද මෙහෙම ඉන්සර්ෂන් එකක් වෙන්නේ කියලා මේ ස්ප්ලිට් එකක් වෙන්නේ සාමාන්‍යයෙන් මේ බකට් එක ෆුල් වෙලා තේද්දි ඒකට තව ඩේටා එකක් එනවනම්. එතකොට හැබැයි ස්ප්ලිට් වෙන්නේ ඒ බකට් එක නෙමෙයි නෙක්ස්ට් සමානයි කියලා පොයින්ට් කරලා තියෙන බකට් එක. දැන් මේකේ අන්තිමට අහන්නේ 4යි 15යි ඉන්සර්ට් කරද්දි 4යි 15යි පිළිවෙලින් ඉන්සර්ට් කරනවලු. එතකොට අපිට මේ ටේබල් එක ආයෙ අඳින්න තමයි කරන්න තියෙන්නේ. ඔන්න මුලින්ම 4 කියන්නේ මුලින්ම ලාස්ට් 2 බිට් බලනවා. බිංදුව. නෙක්ස්ට් පොයින්ට් වෙලා තියෙන්නේ මෙයාට. 4 ඉන්නේ මෙතන. ඒකෙන්ද අපිට ලාස්ට් 2 බිට් බලලා මේක ෆුල් මේ ෆිල් කරන්න බෑ. ඒකෙන්ද මේ කියන්නේ නෙක්ස්ට් උඩින්නේ තියෙන්නේ ලාස්ට් 3 බිට්ම බලන්න. ලාස්ට් 3 බිට් බැලුවාම 1.0නේ. එතකොට එන්න ඕනේ මෙතනටද උඩටද පල්ලෙහාටද. එතකොට 4 ඇඩ් වෙන්න ඕනේ උඩටද පල්ලෙහාටද.
මොකකටද ඇඩ් වෙන්න ඕනේ මේ? 15ට නේ. 15ට. ඒතර 4 ඇඩ් වෙන්නේ පල්ලෙහාට. ඊට පස්සේ අපි 15 දාන්නේ. 15 කියන්නේ කොහොමනේ? ඒතර last 2 bit බලන්න. last 2 bit බැලුවාම හරි. last 2 bit next පල්ලෙහෙන් ඉන්නේ. එතකොට අවුලක් නෑ අපිට last 2 bit සලකලා මේක ඇඩ් කරන්න පුළුවන්. ඔන්න අපි ඇඩ් කරන්න යනවා. එතකොට මොකද වෙන්නේ? මේ ඉඩ මදි. එතකොට වෙන්නේ මෙයා ඕවර්ෆ්ලෝ වෙනවා. ඔය 15 ඕවර්ෆ්ලෝ වෙනවා. ඒත් එක්කම මේ නෙක්ස්ට් පොයින්ට් කරලා තියෙන්නේ මෙයාටනේ. මෙන්න මේක ස්ප්ලිට් වෙලා තව බකට් එකක් හැදෙනවා. ඒ කියන්නේ ලිම බකට් එක තියෙන්නේ මෙහෙම. මෙහෙමනේ අපි ටේබල් එකේ තිබ්බේ. එතකොට දැන් ඔන්න මෙන්න මෙයා ඕවර්ෆ්ලෝ වෙනවා මේකත් එක්ක. හරි 15 මෙතනට එන්නේ. ඒත් එක්කම මෙන්න මෙන්න මේ බකට් එක පොයින්ට් කරලා තියෙන බකට් එක ස්ප්ලිට් වෙනවා. ඔන්න ස්ප්ලිට් වුණා. එයා බිංදුව එක බිංදුව එක තමයි අර බිට් තුනක් සැලකුවාම එනාගේ. එතකොට මේත් එක්කම මේ නෙක්ස්ට් සමානයි 1 කියන එක මෙයා ස්ප්ලිට් වුණා නේද? ඔන්න මෙයාව පොයින්ට් කරන්න ගන්න. හරිනේ. දැන් අපි ඕනේ මේ මෙන්න මේ උඩ බකට් එකේ මේ වැලියුස් ටික බෙදලා දාන්න ඕනේ මෙයයි අතර. එතකොට උඩනේ තියෙන්නේ. උඩ තියෙන හින්දා අපිට ලාස්ට් 3 bits සලකලා තමයි මේක බෙදන්නේ. එතකොට කොහොම ගත්තොත් මුලින්ම තියෙන 9.
ඔන්න 9. 9 කොතනද දෙන්නේ එතකොට? දැන් මේයි අතර අපි බෙදන්නේ. හරිද? මේ 9යි 25යි 41යි 17යි කියන ඔන්න වැලියුස් ටික තමයි දැන් අපි මේ මෙන්න මේ දෙන්න අතර බෙදන්නේ. එතකොට දැන් 9 ඉන්නේ කොතනද? නදුන් මේ 9 පිරෙන්නේ කොතන මොන බකට් එකකද? ඇහෙනවද? උඩටනේ. උඩ එකට. ඔන්න ඊට පස්සේ 25. 25 කියන්නේ 16යි උඩටනේ. 24යි 25. උඩට. මේ 9 දැන් පිරුණා. ඊළඟට 25 විදින් පිරෙන්නේ උඩට. ඊළඟට අපි 41 බලමු. 31යි 9. ඒක පිරෙන්නේ කොහොමද? උඩටනේ. ඒකත් පිරෙන්නේ උඩට. ඊළඟට 17. 17 කියන්නේ 1 බිංදුව බිංදුව. එතකොට එයත් උඩටම තමයි පිරෙන්නේ. බකට් එක මෙහිම තියන්නේ. බකට් එක ස්ප්ලිට් වෙලා තියෙන්නේ. මොකක් හරි අවුලක් වෙච්ච තැනක් තියෙනවා. හෙලෝ. මේක මොන හරි අවුලක් තියෙනවා. දැන් කරපු දෙක. මේ ටික තමයි ලීනියර් හැෂින් වලයි එක්ස්ටෙන්ඩිබල් හැෂින් වලයි තියෙන්නේ. මොනවාම හරි අවුලක් තියෙනවා නම් කියන්න. හරිද එහෙනම්? හරි එහෙනම් thank you කට්ටිය ආවට. good night. හරිනේ. අවුලක් නැහැ. හරි. මොකක් හරි අවුලක් තියෙනවා නම් කියන්න. ටිකක් වෙලා ගිහිල්ලා එනවා. වැඩේ හරි. හරි. එහෙනම් අපි ගියා. හරි එහෙනම් thank you සංදීප. කවුරුද හරි. අඳුරගත්තනේ කවුද කරේ කියලා? thank you thanks. මිස්ටර් සංදීප තමයි කරේ අද. ඔව්. ආ, කොහෙද? මට කටහඬ අඳුර ගන්න පුළුවන්. මට කටහඬින් අඳුරගන්නේ ජෝතිපාල වගේ. නැත්තු හන්දිගේ ජෝතිපාල ඔය කොල්ලේ. කෙනෙක් කියන්නේ. සම්පූර්ණයෙන් මායිමෙන්. හරි නම් කට්ටිය නම් good night bro. අපි රෙකෝඩින් එක දාන්න. හරි අද උසනේ. යා යා. Yeah.